ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ IT Facts YouTube channel එකට. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන මෙන්න මේ කම්පියුටර් විෂන් සම්බන්ධ කම්පියුටර් විෂන් වලින් කරන පළවෙනි වීඩියෝ එක තමයි ඔයගොල්ලෝ මේ සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් අපි මුලින්ම කතා කරමු සාමාන්‍යයෙන් මේ කම්පියුටර් විෂන් මේ ටියුටෝරියල් සීරීස් එක හදාරන්න නම් ඔයා සතුව තියෙන්න ඕන දැනුම මොන වගේද කියලා. ඉතින් ප්‍රධානම ඔයාට මේකදී මැෂින් ලර්නින් සහ ඩීප් ලර්නින් ගැන යම්කිසි අවබෝධයක් තියෙනවා නම් ඔයාට මේ ටික කරගෙන යන්න පහසුයි. ඒ කියන්නේ කම්පියුටර් විෂන් සම්බන්ධව දේවල් බොහෝ දුරට තියෙන මෙන්න මේ ඩීප් ලර්නින් පදනම් කරගෙන. ඉතින් එතකොට සාමාන්‍යයෙන් ඔයාට මේ සම්බන්ධ නොලෙජ් එකක් තියෙනවා නම් ඒක ඉතාමත් වැදගත් වෙනවා මේ ටියුටෝරියල් සීරීස් එක ඉස්සරහට යන්න. ඉතින් ඔයාට මේ සම්බන්ධව දැනුමක් නැත්නම් ගැටලුවක් නැහැ. මේකේ මුල් ටික ඔයාට කවර් කරගන්න පුළුවන්. මම වෙනම වීඩියෝ සීරීස් දෙකක් කරනවා මේ මැෂින් ලර්නින් and ඩීප් ලර්නින් කියන ටොපික් දෙකත් එක්ක. ඉතින් ඔයාට ඒ සීරීස් එක සම්බන්ධ වෙලා ඔයාගේ දැනුම වර්ධනය කරගන්න පුළුවන්. දැනට ගැටලුවක් වෙන්නේ නැහැ. මේක ප්‍රධානම දේවල් ටික ඉගෙන ගන්න අපට ඒ දැනුම අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් දැන් අපි මුලින්ම බලමු ඉමේජ් එකක්. ඉමේජ් එකක් ගැන කිව්වම කම්පියුටරේ කවදාවත් තේරුම් ගන්නේ නැහැ. මේක ඉමේජ් එකේ වර්ණ විදියට ඒක තේරුම් ගන්නේ නැහැ. ඉමේජ් එක ප්‍රධානම එක තේරුම් ගන්නේ නම්බර්ස් විදියට තමයි කම්පියුටරේ තේරුම් ගන්නේ. ඉතින් ඒක තමයි මේක මේ ප්‍රධානම කියන්නේ අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මෙන්න මේ තියරි ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන. ඉතින් මෙතෙන්දි ප්‍රධානම සිද්ධ වෙන්නේ අපි මෙන්න මේ ඉමේජ් එකක් ගත්තාම පරිගණකයේ විසින් මේක ඊටමත් පුංචි කොටු වලට බෙදා ගැනීමක් සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ කොටුවක ප්‍රධානවම අපි එකක් හඳුන්වන පික්සල් එකක් වශයෙන් මේ හැම පික්සල් එකකටම අදාළව R, G and B කියලා වර්ණ තීව්‍රතා තුනක් තියෙනවා. red, green and blue. ඉතින් සාමාන්‍ය මේක හැම එකක්ම වගේ 0 ඉඳන් 255 දක්වා තමයි තියෙන්නේ. මම ඔයාලට ඉස්සරහට ගියොත් පැහැදිලි වෙයි. මෙන්න මේක අපි ගත්තොත් මේ බලන්න මේ පෙන්නලා තියෙන 100 120 140 කියලා කියන්නේ මේ තියෙන එක පික්සල් එකක තියෙන වැලියු ටික. ප්‍රධානම මේක වැලියු තුනක් තියෙනවා. එතකොට මේ 100 120 140 කියලා කියන්නේ ඒකට අදාළ R අගය 100යි. G අගේ green කියන්නේ 120යි. ඊට පස්සේ 140ක් වෙනවා black තීව්‍රතාවය. ඉතිං ඔන්න ඕක අනිවාරයෙන්ම අවබෝධයක් තියෙන්න්න ඕන මේක ඉස්සරහට වැඩ කටයුතු කරගෙන යන්න නම් මේක තමයි ප්‍රධානම කොන්සෙප් එක මේ වැඩේ කරන්න. ඉතින් ඊට පස්සේ අපි ප්‍රධානවම දැන් මේකෙදි මුලින්ම මම කතා කරන්නේ මෙන්න මේ ඉමේජ් මැනිපියුලේෂන් ටෙක්නික්ස් ගැන. ඉතින් ඒකෙදි මම මුලින්ම කරන්නේ මෙන්න මේ ඉමේජ් එකක් රයිට් කරන්නේ කොහොමද කියන එක ගැන තමයි අද මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලොත් එක්ක කතා කරන්න යන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අර දැන් මම කිව්වා මෙන්න මේ ඉමේජ් එකක් රයිට් කරනවායි කියලා කියන්නේ මෙන්න මේ තියෙන එක් පික්සල් වලට අපි යම්කිසි අගයක් බාහිරින් එකතු කරනවා නම් අන්න ඒක තමයි ඉමේජ් රිටන් කියලා කියන්නේ. ඉතින් මේක මේ ඔයාලට හොඳටම පැහැදිලි වෙනවා මේ පෙන්නලා තියෙන එක පික්සල් එක වැලියු එක ඒ කියන්නේ සාමාන්‍යයෙන් එක 100 120 140 තියෙනවා අපි මේකට 30ක් එකතු කරලා ඒ අගය මේ වෙලා තියෙනවා. එතකොට සම්පූර්ණ වර්ණ ටික මේකෙදි වෙනස් වීමක් සිද්ධ වෙනවා. ඉතින් අපි බලමු මේ Python language එක පාවිච්චි කරලා කොහොමද මේක කරන්නේ කියලා. ඔව් දැන් මම පෙන්නන්න යන්නේ කොහොමද කියලා Python language එක භාවිතා කරලා කොහොමද image එකක් write කරන්න කියන එක මම දැන් ඔයාලට පෙන්වන්නම්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලගේ computers වලට Python install කරලා තියාගන්න. ඊට අමතරව ඔයගොල්ලන්ට අවශ්‍ය නම් Google Colab එහෙම නැත්නම් Kaggle වගේ වෙබ්සයිට් භාවිතා කරලා මේ වැඩ ටික කරන්න පුළුවන්. මමත් ඉස්සරහා සෙෂන් වලදී ඒක භාවිතා කරනවා. දැනට ඇත්තට මෙච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ දැනට තියෙන කම්පියුටර් පවර් එකෙන් මේ වැඩ ටික කරගන්න පුළුවන්. ඉතිං සාමාන්‍ය වෙන මේ ඉමේජ් මැනිපියුලේෂන් ටෙක්නික් භාවිතා කිරීම සඳහා Python වලින් ලබා දීලා තියෙන ඉතාම ප්‍රධාන ලයිබ්‍රරි එකක් තමයි මෙන්න මේ OpenCV කියලා කියන්නේ. අපි මුලින් මේක ඉන්ස්ටෝල් කරගමු. ඉතින් ඇත්තටම ඔයගොල්ලොන්ටත් මෙන්න මේ වගේ නෝට්බුක් එකක් භාවිතා කරාම සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ML එහෙම නැත්නම් ඩීප් ලර්නින් භාවිතා කරලා තියෙනවනම් මේක දන්නවා. මෙන්න මේ එක්ස්ටෙන්ෂන් එක භාවිතා කරනවා නම් ඔයගොල්ලොන්ටත් පුළුවන් නෝට්බුක් එකක් නිර්මාණය කළ මේ විදිහට කරන්න. අර එකම වෙලාවේ සම්පූර්ණ ප්‍රෝග්‍රෑම් එකම එක්සිකියුට් කරන්න නැතුව අපේ ප්‍රෝග්‍රෑම් එකේ කොටස් විදිහට එක්සිකියුට් කරන්න මේක භාවිතා කරන්න පුළුවන්. ඉතින් දැන් මම මෙන්න මේ විදිහට OpenCV library එක install කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මෙන්න මේක ඉම්පෝර්ට් කරගන්න ඕන. import CV2. ඊට පස්සේ අපි මෙන්න මේ CV2 භාවිතා කරලා මේක ලෝඩ් කරගන්න ඕන. ඒකට භාවිතා කරනවා im read කියන ෆන්ක්ෂන් එක.
im read කියන ෆන්ක්ෂන් එක දීලා ඊට පස්සේ අපි අදාළ image එකේ rename වෙලා තියෙන්නේ image.jpg ඉතින් ඔන්න ඔය විදිහට අපිට load කරගන්න පුළුවන් ඊට පස්සේ මේක අපිට variable එකකට save කරගන්න පුළුවන් image සමානයි cv2.imread ඔය විදිහට දැන් අපිට මේක check කරන්න පුළුවන් හරියට load වෙලාද කියන එක මෙන්න මේ විදිහට if image is not none මේ විදිහට වැටෙනවා else නම් අපි මෙන්න මේ විදිහට මේක suggest වෙනවා එතකොට ඔන්න ඕක භාවිතා කරලා අපිට check කරන්න පුළුවන් මේක සාර්ථකව load වෙලාද කියන එක අපි run කරලා බලමු ඔව් මේක සාර්ථකව මේ run load වෙලා තියෙනවා ඒක තමයි මෙහෙම වැටෙන්නේ ඊට පස්සේ අපි මේක display කරගමු ඉතින් මෙන්න මේ ඩිස්ප්ලේ කරගැනීමේදී මම භාවිතා කරන ටෙක්නික තමයි අපි මොන හරි බටන් එකක් ඔබන තුරු මේක ඩිස්ප්ලේ වෙලා තියෙන්නේ කියන එක අපිට කම්පියුටරේට කමාන්ඩ් එක දෙනවා. මම මේක දානවා ඔයගොල්ලන්ට පැහැදිලි වෙන ඩිස්ප්ලේ. ඊට පස්සේ ඉතින් මේකේ භාවිතා කරන්නේ cv2.im show. මේක සජෙස්ට් වෙනවා මෙන්න මේ විදිහට භාවිතා කරන්න පුළුවන් ඊට පස්සේ මෙන්න මේ දෙක තමයි වැදගත් වෙන්නේ දැන් සාමාන්‍ය cv2.wait key කියලා කියන්නේ මේක බලා සිටිනවා අපි මොන හරි බටන් එකක් ප්‍රෙස් කරන තුරු මේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවා අපි මොන හරි දෙයක් ප්‍රෙස් කරපු ගමන් ඊට පස්සේ පල්ලෙහාට යනවා destroy all window කියන එක කෝල් වෙනවා අපි මේ දෙකත් දාගෙනම අපි මේක රන් කරලා බලමු දැන් මේක පේනවා අපිට ටිකක් මේක ටිකක් ලොකු වැඩි. ඉතින් අන්න ඒක අපිට අවශ්‍ය සයිස් එකට ගන්න අපිට භාවිතා කරන්න පුළුවන්. මම දැන් බටන් එක ප්‍රෙස් කරපුවාම ඒක ක්ලෝස් වෙනවා. ඊට පස්සේ අපි මේක ටිකක් අපිට සයිස් එක අඩු කරගන්න. ගන්න පුළුවන් අපි img කියලා variable එකක් ගන්නවා. cv2.resize ඊට පස්සේ මෙන්න මෙතන මම දානවා සාමාන්‍යයෙන් 600 400 වගේ එකක් දානවා 600න් මෙතන මේ කියන්නේ width එක 400න් කියන්නේ height එක ඊට පස්සේ අපි මේක run කරලා බලමු දැන් අපට පොඩි අපේ ස්ක්‍රීන් එකට බලා ගන්න පුළුවන් විදිහට ඉමේජ් එක රීසයිස් වෙලා තියෙනවා. දැන් අපි දැන් මම මෙතන බටන් එක ප්‍රෙස් කරනකම් මේ ප්‍රෝග්‍රෑම් එක රන් වෙනවා. ඔයගොල්ලෝට බලා ගන්න පුළුවන්. දැන් මම බටන් එක ප්‍රෙස් කරපු ගමන් මේක ක්ලෝස් වෙනවා. දැන් අපි බලමු අපේ ප්‍රධාන වැඩේ. ඒ කියන්නේ කොහොමද මේ ඉමේජ් එකක් රයිට් කරගන්නේ කියලා. ඒක එච්චර අමාරු දෙයක් නෙමෙයි. අපිට මෙතෙන්දි කරන්න තියෙන්නේ ඉමේජ් කියන එක ගන්නවා මම මෙතන දාන්නම් img new කියලා වේරියබල් එක හදලා මේක තමයි අපි රයිට් කරන ඉමේජ් එක සේව් කරන්නේ img දාන අපි 30ක් වගේ යගයක් දාමු අර උදාහරණ තිබ්බ වගේ ඊට පස්සේ අපි මෙන්න මේක සේව් කරගන්න ඕන ඒකට භාවිතා කරන්න මෙන්න මේ cv2.im write මම මෙතන output කියලා දානවා output.jpg
ඔන්න ඕක තමයි අපි මේක මේ කරන්න භාවිත කරන අපි මේකත් රන් කරලා බලමු. දැන් මෙන්න මේක තමයි අපේ ප්‍රධාන ඉමේජ් එක. ඊට පස්සේ මේක තමයි අපි මේකට 30ක් එකතු කරන් පස්සේ පෙන්වන ඉමේජ් එක. ඔන්න ඔය විදිහට තමයි ඉතින් මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඉතින් මේක එච්චර පැහැදිලි නෑ. නමුත් අපිට මේ ටෙක්නික් ඉතාමත් වැදගත් වෙනවා සහ මේවායේ අර අදාළ තියරි පාර්ට් එක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝගේ ඔළුවේ තියෙන්න ඕන. මොකද ඉන්ටර්විව් එකකදී වුණත් ඒව ගැන ප්‍රශ්න කරන්න පුළුවන්. අපිට ඉතින් මේකදී ඕනාගයක් දාන්න පුළුවන්. නමුත් අපිට මෙතෙන්දී අනිවාර්යයෙන්ම වැදගත් වෙන දෙයක් තමයි මේක අපිට රේන්ජ් එකක් දෙන්න. මේක රේන්ජ් එක තියෙන්න ඕන. අනිවාර්යයෙන්ම 0.255 අතර විතරයි. එතනින් එහාට ඊට වැඩි අගයක් දුන්න ගමන් මේ ප්‍රෝග්‍රෑම් එක සම්පූර්ණ හිර වෙනවා. මේක රන් වෙන්නේ නැහැ. ඉතින් අද මම මේ වීඩියෝ එක මෙතනින් නවත්වනවා. අපි ඉස්සරහට තවදුරටත් මේක ගැන කතා කරමු. සහ අද මම මේ වීඩියෝ එක ටිකක් පොඩි. අපි ඉස්සරහට ටිකක් ලොකු වීඩියෝ ගේන්න බලාපොරොත්තු වෙනවා. මේක අපිට ඔබ්ජෙක්ට් ඩිටෙක්ෂන් ඊට අමතරව ඒ වගේ දේවල් ගැනත් මම මේ වීඩියෝ සීරීස් එක තුලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අද මම මේ වීඩියෝ එක නවත්වනවා. හැමෝටම ස්තුතියි.